Hi guys, අද මම ඔයාලට ගොඩ දවසකින් vlog එකක් අරන් ඉන්නේ. මට ගොඩ දවසකින් ඔයාලට YouTube එකට vlog එකක් දාගන්න බැරි වුණා. ඉතින් අද මම ඔයාලට vlog එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කොණ්ඩයක් අපි ගෙදරදිම කියමුකෝ දැන් මම සැලොන් එකේ හිටියට ඔයාලට ගෙදරදිම කලර් කරගන්න පුළුවන් විදිහක් ගැන තමයි මම ඔයාලට අද vlog එකකින් කියලා දෙන්නේ. අද මම මගේ කොණ්ඩේ තමයි ඔයාලට කලර් කරලා පෙන්නන්නේ. ඔයාලට පේන ඇති මගේ hair එකේ චූටි කලර් එකක් තියෙනවා. කලර් එකක් කියන්නේ මම දැන් ගොඩ කාලයකට කලින් කරපු කලර් එකක් මේක. ඒකේ බ්ලීච් එක තමයි දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ. මම ඔයාලට අද මගේ කලර් එක කරන්නේ මගේ කොණ්ඩේ මෙන්න මේ ends වලට. මොකද මම බ්ලීච් කරලා කොණ්ඩමයි කොණ්ඩේ ඩැමේජ් වුණා. ඩැමේජ් වුණ හින්දා මම බයයි දැන් මේ උඩ ෆ්‍රන්ට් එකේ ඉඳන්ම කලර් එකක් දාන්න. ඒ හින්දා මම අද බැලුවේ මගේ කොණ්ඩේ ends වලට චූටි කලර් එකක් දාලා ඔයාලට පෙන්නන්න. මම අද කලර් එක දාන්නේ බ්ලීචිං ප්‍රොසෙස් එකත් එක්ක. ගොඩක් අය කලර්ස් කරාට බ්ලීච් කරලා කොහොමද හරියටම කලර් එකක් කරන්න කියලා දන්නේ නැහැ. දන්නේ නැති වෙන්න හේතුව ගොඩක් අය ගෙදරදී ඒ වගේ දේවල් කරන්න ගිහිල්ලා ඕවර් ප්‍රොසෙස් වෙලා කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා අපි ගාවට එනවා. ඊට පස්සේ අපිට ඒක හදන්න අමාරුයි. එළින්ම අපිට එතකොට එක්ක කොණ්ඩේ කපන්න වෙනවා නැත්නම් බ්ලැක් කලර් එකට යන්න වෙනවා. බ්ලැක් කලර් එකට ගියත් අපිට ඒක රිකවර් කරගන්න අමාරුයි. මම අද ඔයාලට එක එක කලර්ස් වලට එක එක බ්ලීචිං ප්‍රොසෙස් වලට අනුව ඒ කියන්නේ අපි බ්ලීච් කරන ලෙවල් වලට අනුව බ්ලීච් එකක් හරියටම කරගන්නේ කොහොමද, බ්ලීච් එකට අපි කලර් එකක් ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා දෙන්න තමයි හදන්නේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම අපි ඔයාලගේ කොණ්ඩේ දැන් මගේ කොණ්ඩේ කන්ඩිෂනර් දාලා තියෙන්නේ මම. අපි කන්ඩිෂනර් අයින් කරගන්න ඕනේ. මොකද අපේ කොණ්ඩේ තියෙන කියුටිකල්ස් කන්ඩිෂන් වලින් වැහිලා තියෙනවා. අපිට ඒ කියුටිකල්ස් ඕපන් කරගන්න අපි හොඳට ෂැම්පු දාලා කොණ්ඩේ ඩ්‍රයි කරගන්න ඕනේ බ්ලීච් එකට කලින්. බ්ලීච් එකක් කරද්දී කොණ්ඩේ හොඳටම ඩ්‍රයි එකේ තියෙන්න ඕනේ. අපි මම දැන් වොෂ් කරන ප්‍රොසෙස් එක ඔයාලට කියන්නේ නැහැ. මොකද වොෂ් කරන එක නෝමල් දෙයක් නේ. මම වොෂ් කරගෙන එන්නම්. එහෙනම් අපි බලමු ඊට පස්සේ බ්ලීච් එක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. හරි. මම දැන් මගේ කොණ්ඩේ වොෂ් කරගෙන ඩ්‍රයර් කරගෙන ඇවිත් තියෙන්නේ. දැන් ඔක්කොටම කලින් අපි මේ අපි දාන කලර් එක සිලෙක්ට් කරගන්න එපයි. මම අද කලර් එක කරන්න හිතුවේ මෙන්න මේ බෙලෝස් කියන බ්‍රෑන්ඩ් එකකින්. බෙලෝස් ඒ වගේම ඩ්‍රීම් රෝන් කියලා බ්‍රෑන්ඩ් දෙකක් තියෙනවා. මේකේ මේ වගේ සාමාන්‍යයෙන් ලොකු ලයිට් කලර්ස් වගේ නම් බ්ලීච් කරන්න ඕනේ නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙන කලර් එක අපිට ඒ විදිහටම ඕන නම් අපිට අනිවාර්යෙන් බ්ලීචින් ප්‍රොසෙස් එකකට යන්න වෙනවා. දැන් මම කල්පනා කරන්නේ මගේ කොණ්ඩේට සහ මගේ ස්කින් කලර් එකට ගැළපෙන කලර් එකක් තෝරගන්නත් එපයි. අපිට මෙන්න මේ විදිහට කලර් කාඩ් එකක් තියෙනවා. මේකේ කලර්ස් කැමති කලර් එකක් අපිට තෝරගන්න පුළුවන්. මේකේ අපේ නම්බර්ස් දාලා තියෙනවා කලර්ස්. මම හිතානේ ඉන්නේ බර්ගන්ඩි කලර් එකට යන්න. හැබැයි මම චුට්ටක් තව කල්පනා කරන්නම් කියලා බැලුවේ. මොකද මගේ මේ හරිය ඔයාලට මම එවලේ පෙන්නුවා බ්‍රවුන් කලර් එකක් වගේ දෙන මට ආස හිතෙනවා බ්ලීච් කරලා මේ වගේ චොක්ලට් බ්‍රවුන් එකකුත් දාන්න. මම මේ වගේ කලර්ස් මීට කලින් දාලා නැහැ. මම දාලා තියෙනවා රෙඩ් කලර්ස්, මහෝගනි කලර්ස් ඒ වගේ තමයි මම දාලා තියෙන්නේ. බලමු මම කලර් එක ඩිසයිඩ් කරගෙන අපි ඊට පස්සේ බ්ලීචින් ප්‍රොසෙස් එකට යමු. ඔයාලට පේනවා ඇති ඇතුලේ පෙන්නන මම ඇතුලේදී පෙන්නවුවට වඩා මේකේ කලර්ස් එළියේදී ගොඩාක් චේන්ජ් වෙනවා. මේ තියෙන්නේ මම කියපු බර්ගන්ඩි කලර් එක. ඔයාලට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් කොහේ හරි තැනක එළියට ගිහින් තමයි කලර්ස් තෝරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක තමයි මංගෝ චොකලට් කලර් එක. මේ විදිහට තමයි අපේ කලර්ස් ටික පේන්නේ. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. අපි බලමු මොකද්ද මම තෝරගන්න කලර් එක කියලා. ඔයාලට මම තව ටිකක් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ මං කිව්ව කලර්ස්.
මම මේක චූටි මේ ආසාවට කරපු චූටි ලයින් එකක්. මම ඒකට වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. හැබැයි මට දැන් හිතෙනවා මේ මට ඒ කලර් එක මැච් වෙයිද වගේ එකක්. බර්ගන්ඩි කලර් එකටත් ආසයි. බලමු එහෙම වුණොත් ආසාව මොන පැත්තට වැඩියෙන් හැරෙයිද කියලා. එහෙම වුණොත් මම තව චුට්ටක් කල්පනා කරලා මේ කලර් එක මික්ස් බ්ලීච් එක මික්ස් කරන තැනදී හම්බෙමු. පිට මේ වැඩේට දැන් අපි බ්ලීචින් ප්‍රොසෙස් එකට තමයි දැන් යන්නේ. ඒකට මෙන්න මේ වගේ ඩිවෙලොපර් ඕන වෙනවා අපිට බ්ලීචින් පවුඩර් එක මික්ස් කරගන්න. මම අරන් තියෙන 9% ඩිවෙලොපර් එකක්. මේකේ බ්‍රෑන්ඩ් එක තමයි මෙන්න මේ ලයිෆ් කියන එක. මෙන්න මේ ඩිවෙලොපර් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට බ්ලීචින් පවුඩර් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට බ්ලීචින් පවුඩර් ඩිවෙලොපර් මැනගන්න මේ වගේ හැන්දක් ඕන වෙනවා. මම ඔයාලට අද ලේසියට මෙන්න මේ වගේ ස්පූන් එකකින් කරගන්න විදිහ කියලා දෙන්නම්. නැත්නම් ඔයාලට පොඩි ස්කේල් එකක් තියාගත්තා නම් ඒත් ඔයාලට ලේසි සැලොන්ස් කරනවා නම් ස්කේල්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදර කරන කෙනෙක්ට පහසු වෙන විදිහට තමයි මම අද කියලා දෙන්නේ. ඒ වගේ මේ වගේ බෝල් එකකුයි බ්‍රෂ් එකකුයි ඕන වෙනවා. ගෙදර කරනවා නම් ඔයාලා පාවිච්චි කරන්නේ නැති බ්‍රෂ් එකකුයි මොකක් හරි බෝල් එකකුයි පාවිච්චිට ගන්න නැති ආයෙ පාවිච්චිට ගන්න බැරි වෙන විදිහේ වාජනයක් සහ බ්‍රෂ් එකක් ගන්න. අපි බලමු මේ දෙක මික්ස් කරගන්න විදිහ. මෙන්න මේ හැන්දෙන් මම මගේ ගොඩාක් ලොකුවට කලර් කරන්න නැතිද මේ හැන්දෙන් එකක් බ්ලීචින් පවුඩර් ගන්නවා. දැන් අපි මේ ස්පූන් එකෙන්ම බ්ලීචින් පවුඩර් එකක් ගත්තනේ. බ්ලීචින් පවුඩර් එකකට වඩා සමාන එකට දෙක කියන අනුපාතයට තමයි අපි එකතු කරගන්න ඕනේ. එතකොට බ්ලීචින් පවුඩර් මේ හැන්දෙන් එකක් නම් ඩිවෙලොපර් මේ හැන්දෙන් දෙකක් මේ විදිහට අපි එකතු කරගන්නවා. ඒකල්ල මෙන්න මේ විදිහට පවුඩර් එකයි ඩිවෙලොපර් එකයි හොඳට මික්ස් කරගන්න. හොඳට මික්ස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනික තමයි ඔයාලා ඩිවෙලොපර් සාමාන්‍යයෙන් දැන් ගෙදරදී කරනවා නම් අපිට ඩිවෙලොපර් පොඩි බොටල් එකක් අර කලර් එකත් එක්කම හම් වෙන එකනේ ඔයාලා කොහොමත් ගන්නෙ. එහෙම ගද්දි ඩිවෙලොපර් එක හොඳට බෝතලේ හොලවන්න. හොඳට මික්ස් කරලා තමයි අපි ඩිවෙලොපර් එක කප් එකට දාගන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි බ්ලීච් එක හදාගන්නේ. මේ බ්ලීච් එක කරද්දී අනිවාර්යෙන් ග්ලව්ස් එකෙන් පාවිච්චි කරන්න. මං දැන් ඔයාලා මේ බ්ලීච් එක ගන්න කලින් ඔයාලගේ ඇඳුම මෙන්න මේ විදිහට නිරාවරණය කරගන්න. මම කේප් එකක් දාගත්තා. ඔයාලා පාවිච්චි කරන ටවල් එකක් හරි මොකක් හරි එකක් දාගන්න. මේකට ආය මෙන්න මේ ෆොයිල් අවශ්‍ය කරනවා. ඉස්සෙල්ලම ඔයාලගේ බ්ලීච් එක කරගන්න කොණ්ඩේ සෙක්ෂන් කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ කොණ්ඩේ යට ටික මේ විදිහට ගත්තා. දැන් මම මේ ටිකේ බ්ලීච් ගාලා අපි නෙක්ස්ට් පාර්ට් මම මේ විදිහට වීඩියෝ එකේ ස්පීඩ් යවනවා. ඔයාලට මම මේ කරන අතරතුරේ කියන්නම්. මෙන්න මේ විදිහට ටේල් කෝම් එකක් අරගෙන ඔයාලා zigzag ක්‍රමයට තමයි කෙස් රොදවල් ගන්න ඕනේ. අපි මේ බ්ලීච් කරනවා කියලා මුළු කොණ්ඩෙම යට ටික අරගෙන බ්ලීච් කරන්නේ. එහෙම වුණොත් එහෙම වස කැතයි. ඒ හින්දා සෙක්ෂන් චූටි තීරු විදිහට අරගෙන දැන් මම යට ටිකටේ මම මගේ කොණ්ඩේ කරන්නේ end of part නේ. ඒ හින්දා මම මේ විදිහට අරගෙන කරන මේක තනියම කරන්න ගොඩක් අමාරුයි ළමයි. මොකද බ්ලීච් එකක් එතකොට මූණට ළඟයි බ්ලීච් එකේ සැර එනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක්ට කරනවා නම් ඔයාලා සැලොන් එක අනිවාර්යෙන් ක්ලයන්ට් මාස්ක් එකක් දීලා ඔයත් මාස්ක් එකක් දාගෙන අත්වලටත් ග්ලව්ස් පාවිච්චි කරන්න. මොකද ඩිවෙලොපර් එකක් තියෙනවා බ්ලීචින් පවුඩර් මේවා ඇත්තටම අපිට අහිතකර දේවල් අපි මෙහෙම කරාට අපේ කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඒ වගේම අතපය වලට ගෑවුනොත් එහෙම සමහර අයට ඇලර්ජික් වෙන්න පුළුවන්. හරි. ඔයාලා දැක්කනේ මම දැන් එක කොටසක බ්ලීච් එක ඇප්ලයි කරගත්ත විදිය. මේක හිමින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේ කොටස අපි බ්ලීච් එක ගාලා අනිත් කොටස් ටික ඉක්මනට බ්ලීච් එක ගා ගන්න ඕනේ. මොකද නැත්තම් මේක ඕවර් ප්‍රොසෙස් වෙනවා. හරි. දැන් ඔයාලා එක කොටසක මම බ්ලීච් එක කරපු හැටි දැක්ක හින්දා මම අනිත් කොටස් වල ඔයාලට පෙන්නන්න යන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙන හින්දා අපි ඒ විදිහටම මේ ෆුල් හෙයා එකේ චූටි සෙක්ෂන් අරගෙන ඒ සෙක්ෂන් වල බ්ලීච් එක ඇප්ලයි කරගමු. මම බ්ලීච් එක මගේ කොණ්ඩේ ඇප්ලයි කරගත්තා. ඔයාලට පේනවා ඇති. පොඩි සෙක්ෂන් අරගෙන මම ඒ සෙක්ෂන් වල දැන් බ්ලීච් එක ගාලා ඒ වගේ මේ විදිහට ෆොයිල් ඔතාගෙන තියෙන්නේ. අපි දැන් මේක විනාඩි 10ක් විතර තියලා අපි මුලින්ම ඔතපු ෆොයිල් එක තියනවානේ. ඒ ෆොයිල් එක දිග ඇරලා බලනවා මේක ප්‍රොසෙස් වෙලාද තියෙන්නේ කියලා.
අපි විනාඩි 10කින් විතර හම්බ මේක පොඩ්ඩක් ලාවට දිගෑරලා බැලුවා. ඔයාලට පේනවා ඇති දැන් මගේ මුලින්ම මම බ්ලීච් කරපු එක මේ විදිහට ප්‍රොසෙස් වෙලා තියෙනවා. මම කරන කලයකට මේ ප්‍රොසෙසින් ටයිම් එක හොඳටම ඇති. මේක ගොඩක් සැරයි මූණ හරියට ගන්න එපා. ක්ලයන්ට් කෙනෙක්ට කරාත් ඔයාලා මාස්ක් දාලා පාවිච්චි කරන්න. මම අද මාස්ක් ගන්න නැහැ. අපි තාම වෙලා තියාගන්න නැතුව ඉක්මනට මේ බ්ලීච් ටික අයින් කරගමු. ඔයාලට මම හිතනවා ඒක හරි. දැන් ඔයාලට පේන ඇති මමගේ බ්ලීච් එක වොෂ් කරගෙන ඇවිත් තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි බ්ලීච් වෙලා තියෙන්නේ. මට දැන් මේ වගේම කලර් එකක් දාන්නත් හිතයි. හැබැයි මම ආසාවෙන් හිටිය බර්ගන්ඩි කලර් එකටනේ. මම බර්ගන්ඩි කලර් එකේ හින්දා දානවා. අපි කලර් එක මික්ස් කරගමු. මම බ්ලීච් එක එකින් එක පෙන්වන්නේ නැත්නම් මේක ඕවර් ප්‍රොසෙස් උත් පොඩ්ඩක් කැඩිලා යන්න පුළුවන්. ඒ හින්දා අපි එහෙනම් කලර් එක මික්ස් කරගමු. අපිට කලර් එක මික්ස් කරගන්නත් මේ වගේ බෝල් එකකුයි බ්‍රෂ් එකකුයි ඕන වෙනවා. ඔයාලට ගෙදර හොයාගන්න ඉතින් නැති හින්දා අරකම හොඳට හොදලා ගන්න පුළුවන් කලින් පාවිච්චි කරපු. හරි. දැන් කට්ටිය කියන්න එපා කියලා දුන්නේ මේක මේ කොච්චර ප්‍රමාණයක් දැම්මද කලර් එකෙන් කොච්චරක් දාන්න ඕනද ඩිවෙලොප් එකෙන් කොච්චරක් දාන්න ඕනද කියලා. මෙහෙමයි. මම සාමාන්‍යයෙන් මේක කරගත්තේ මගේ අතේ හුරුවට. මට ඒ වෙලාවේ ලොකු අදහසක් ආවේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට දන්නේ නැති කෙනෙක් කරනවා නම් අපි දැන් කලර් එකක් ඔයාලා පොඩි එකක් ගන්නවා නම් ඔයාලට ඩිවෙලොප් පොඩි බොටල් එකක් හම්බ වෙනවා. ඒ කලර් ටියුබ් එකට ඒ බොටල් එක තමයි කොහොමත් යන්නේ. ඔයාලා ඒ කලර් ටියුබ් එකට ඒ බොටල් එකම දාලා ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් කලර් එකෙන් අපි හිතමුකෝ ග්‍රෑම් 5ක් කියලා. එහෙම නම් ඩිවෙලොප් එකනොත් ග්‍රෑම් 5ක් හෝ 10ක් දාගන්න. ඒක ඔයාලගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේක අතේ මිම්මට තමයි දාගත්තේ. මොකද අර මට පුරුදුයි මම දන්නවනේ මේකේ තික්නක්ස් එක ඒ වගේ මික්ස් එද්දී එන්න ඕනේ ගාන මම දන්නේ හින්දා මට ඒක එච්චර ලොකු ගානක් නෑ. ගොඩක් වෙලාවට අපි ක්ලයන්ට් කෙනෙක්ට කරනවා නම් ඉතින් ස්කේල් එකකින් මැනලා ඒ විදිහට තමයි කරන්නේ. මේ වෙලාවේ මට ඒක ඇත්තටම ඔලුවට ආවේ නෑ. හින්දා මම මෙහෙම කරා. ඔයාලා කලර් එකේ කලර් එක මික්ස් කරගද්දිත් මම ඔයාලට කලින් කිව්වා වගේ ඩිවෙලොපර් එකයි එක හොඳට හොලවලා තමයි ගන්න ඕනේ. අපි බලමු කලර් එක ඇප්ලයි කරගන්න විදිහ. හරි මම දැන් කොණ්ඩේ ලාවට පොඩ්ඩක් ඩ්‍රයි කරගත්තා. ඔයාලට කැමති නම් ලාවට ඩ්‍රයි කරගන්න. මම ඩ්‍රයි කරගන්නේ නැහැ. මොකද බ්ලීච් කරලා තියෙන හින්දා කොහොමත් කලර් එක මේකට ප්‍රොසෙස් වෙනවා. දැන් අපි ඉක්මනට කලර් එක ඇප්ලයි කරගමු. ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් ෆොයිල් දැන් ගොඩක් අය හයි මගෙන් කොණ්ඩේ ඩ්‍රයි කරලා නැහැ, වේලලා නැහැ. කොහොමද කලර් එක වදින්නේ? අපි දැන් කොණ්ඩේ බ්ලීච් කරලා තියෙන්නේ. අපේ කියුටිකල්ස් ඕපන් වෙලා අපේ මෙලනින් තත්ත්වය බැහැලා ඒ වගේ දැන් අපේ කලර් එකේ අපේ කොණ්ඩේ තියෙන බ්ලැක් කලර් එක සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. එතකොට අපි කොණ්ඩේ ඩ්‍රයි කරන්න අවශ්‍ය නැහැ. මේ කලර් එක අපේ කොණ්ඩේට ඇබ්සෝබ් වෙනවා. අපේ කොණ්ඩේට කලර් එක ඇටච් වෙනවා. ඒ හින්දා අපි කොණ්ඩේ ඩ්‍රයි කරගන්න ඕනේ. ඒකයි මම ඔයාලට කිව්වේ බ්ලීච් කරපු තැන්වල ඔයාලගේ කලර් එක මේ විදිහට ඇප්ලයි කරගන්න. ඔයාලට මේ ෆොයිල් එකක් අවශ්‍ය නැහැ. මේකට අත් දෙකට ග්ලව්ස් එකක් දාගෙන ගා ගන්න පුළුවන්. මම අර කේප් එකේ හැමතැනම ගෑවිලා කිසිම ප්‍රොෆෙෂනල් ගතියක් නැහැ නේ. එතකොට දැන් නැත්තම් කට්ටිය කමෙන්ට් කරනවානේ සැලොන් එකක් කරන එක්කෙනෙක් පිළිවෙලට වැඩක් කරගන්න දන්නේ නැහැ. හැමතැනම මූණේ හැමතැනම ගා. ඒකයි මම මේ විදිහට ෆොයිල්ස් දැම්මේ. මොකද මගේ කේප් එකේ ගෑවෙන්නෙත් නැහැ. නිකන් කැතයි නෑ. එහෙම එතකොට ඒකයි ඔයාලට මේ ගෙදරදි කරගන්නවා නම් එහෙම අවශ්‍ය නැහැ. හරි මම දැන් කොණ්ඩේ මගේ එන්ඩ්ස් වල ඔක්කොගේම ඇප්ලයි කරලා ඉවරයි. දැන් අපි පැය භාගයක් විනාඩි 20ක් විතර තියලා බලමු කලර් ගෙයිද කියලා. කලර් ගෙයි බ්ලීච් කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි කරගත්තා. අපි එහෙනම් බලමු විනාඩි 45කින් නැතුව පැය භාගයකින් විතර මොකද වෙලා තියෙන්නේ කියලා. හායි මගේ කලර් එකේ දැන් වැඩ ඉවරයි. මම කලර් එක රිමූව් කරලා දැන් කලර් එක ඔයාලට පෙන්නන්න තියෙන්නේ. මම නම් පිස්සු හැදිලා ඉන්නේ කලර් එකට. මාරම ලස්සනට ආව ළමයි කලර් එක. කලර් එක බලමුද? ඉන්නකො මම ඔයාලට කලර් එක පෙන්නන්න. ටන්ටටා ලස්සනයි නේ කලර් එක. මෙන්න මේ විදිහට තමා මගේ කලර් එක ආවේ. මං හිතුවේ නෑ ඇත්තට මෙච්චරම නීට් එකට ලස්සනට එයි කියලා කලර් එක. ඒ වුණාට ඉතින් ආවා. මගේ කලර් එක මේ විදිහට තමයි. මම කලර් එක රිමූව් කරලා දැන් ඔයාලට පෙන්නන්න. කලර් එක
මම මේ විදිහට කොණ්ඩේ ටිකක් සෙට් කරගත්තා. අර ඔයාලට පොඩක් පේන්නත් එපේ. ඒ හින්දා. මම ඔයාලට මගේ කලර් එකේ ෆොටෝස් දාන්නම් මේ සයිඩ් එකෙන්. අර මෙහෙම වීඩියෝ එකේ බලනවට වඩා එහෙම හොඳයිනේ. හරි. කලර් එකක් කරන්න දන්නේ නැති කට්ටියට කලර් එකක් මං හිතනවා ලස්සනට කරගන්න විදිය මම ඔයාලට අද කියලා දුන්නා කියලා. ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් මං කරපු බ්‍රෑන්ඩ් එක ගැන හරි මං කොහොමද ඒවා මික්ස් කරගත්තේ ඒව ගැන ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මං හිතනවා ඔයාලා මගේ කලර් එකට කැමති ඇති කියලා. මම නම් කැමති. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එකේ නම් එන්න එන්නේ. අපි එනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරන්න. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.